පළමුවන ප්‍රශ්නය. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වීමට බලපෑ හේතු. කාර්මික විප්ලවය යනු මිනිසා තම දෑතේ සවය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. 18 වන සියවස අගභාගයේ බ්‍රිතාන්‍යයේ ආරම්භ වූ කාර්මික විප්ලවය 19 වන සියවස වන විට යුරෝපයේ අනෙක් ප්‍රදේශවලටත් ආසියානු, අප්‍රිකානු, ඇමරිකානු ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය. මේ අනුව කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වීමට බලපෑ හේතු අතර 1. කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් සිටීම. ඒ අනුව වෙනදා මගින් මුදල් උපයාගත් ධනවතුන් කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළේය. දෙවැනි කාරණය 18 වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ ජනගහනය වැඩිවීමත් සමග භාණ්ඩ සඳහා තිබූ ඉල්ලුම වැඩිවීම. තුන්වෙනි කාරණය යන්ත්‍ර සකස් කිරීමට අවශ්‍ය යකඩ හා වාහනය මෙන්ම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධනයක් වූ ගල් අඟුරු බහුලව තිබීම. ඊට අමතරව ඕනනම් අපිට කියන්න පුළුවන් බ්‍රිතාන්‍යයේ කවුපිලි සඳහා යටත් විදිහට තිබූ ඉල්ලුම වැඩිවීමත් සමග ඒවා නිෂ්පාදනය කිරීම සඳහා නව යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීම. දෙවැනි ප්‍රශ්නය. කාර්මික විප්ලවය නිසා පේශ කර්මාන්තයේ ඇති වූ දියුණුව දෙසුම් තුනක්වත් දෙමින් විස්තර කරන්න. ඒ අනුව කාර්මික විප්ලවය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍යයේ. ඒකට හේතුවක් අපි කිව්වා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ කපුපිලි සඳහා යටත් වීථ වලින් තිබුණු ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙන්නේ. අන්නේ වැඩිවීමත් සමග ඒවා නිෂ්පාදනය කිරීමට ඔවුන්ට යන්ත්‍ර සූත්‍ර යොදා ගන්න සිද්ධ වෙනවා. එතකොට හැම කර්මාන්තයකම අඩුම වශයෙන් නව සොයා ගැනීම තුනක් ලියන්න ඕනේ. ඒවා සොයාගත්තේ කවුද? වර්ෂය ආදී විස්තර එකට ඇතුළත් වෙනවා. ඒ අනුව පේශ කර්මාන්තයේද නව සොයා ගැනීම. 1733 ජෝන් කේ දුවන නඩාව නිපදවීම. ඒ හරහා රෙදිපිලි ඉක්මනින් වීම සඳහා ඔවුන් නව ක්‍රම සොයා ගන්නවා. ඊළඟට 1764 දී ජේම්ස් හාර්ග්‍රීව්ස් ජෙනි යන්ත්‍රය නිපදවනවා. එමගින් නූල් නිෂ්පාදනය කිරීම පහසු සහ ඉක්මන් වෙනවා. ඊළඟට 1769 රිචඩ් ආක්‍රයිට් විසින් ජල රාමුව සොයා ගන්නවා. ඒ අනුව ජල බලයෙන් මේ නූල් සකස් කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔවුන් උත්සාහ කරනවා. ඊළඟට 1776 දී සැමුවෙල් ක්‍රොම්ප්ටන් මියුල් යන්ත්‍රයක්, 1785 දී එඩ්වර්ඩ් කාර්ට්රයිට් විසින් මියුල් යන්ත්‍රය වාෂ් බලයෙන් ක්‍රියා කිරීමත් සොයා ගන්නවා. ඒ අනුව පේශ කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වෙනවා මෙම සොයා ගැනීම සමග. කාර්මික විප්ලවයේ පාඩමේ ඊළඟ ප්‍රශ්නය. යකඩ හා වාහන කර්මාන්තයේ ඇති වූ දියුණුව නිදසුන් තුනක්වත් දෙමින් විස්තර කරන්න. ඒ අනුව එංගලන්තයේ යකඩ හා වාහන බහුල රටක්. මුල් කාලයේදී යකඩ හා වාහන යොදාගෙන කෘෂි උපකරණ, ගෘහ උපකරණ, අවි ආයුධ ආදී නිෂ්පාදනය කරන ලදී. කාර්මික විප්ලවයත් සමග යන්ත්‍ර සූත්‍ර සකස් කිරීමට යකඩ හා වාහන විශාල වශයෙන් අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා නව සොයා ගැනීම් ගණනාවක් සිදු කළේය. ඒ අනුව 1730 ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදා පසුබිම් කිරීමේ ක්‍රමය. මෙමගින් ඉක්මනින් සහ අඩු කාලයක් තුල වැඩි තාපයක් නිකුත් කරමින් දැවෙන ගල් අඟුරු යොදා ගැනීම ඔහුගේ යකඩ උණු කිරීම පහසු කරන කාර්යයකි. ඊළඟට 1784 හෙන්රි කෝට් පදම් කළ යකඩ නිපදවිය හැකි රෝලර් යන්ත්‍රය නිපදවීම. 1856 හෙන්රි බෙසමර් විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමය සොයා ගැනීම. 1860 දී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීම. ඊට අමතරව 1870 විලියම් සීමස් යපස් උණු කිරීමේ විදුලි උදුන සොයා ගැනීමත් සමග ඉක්මනින් සහ කාර්යක්ෂමව යපස් උණු කිරීමේ හැකියාව ඔවුන්ට ලබා ගැනීමට පුළුවන් වුණා. කාර්මික විප්ලවයේ පාඩමෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් තමයි ගල් අඟුරු කර්මාන්තයේ ඇති වූ දියුණුව. එංගලන්තය ගල් අඟුරු බහුල රටක්. දකුණු වේල්ස්, යෝක්ෂයර්, ලැන්කෂයර් ඒ අතරින් ප්‍රධාන වෙනවා. ගල් අඟුරු කර්මාන්තයේදී මුහුණ දුන් ගැටලු තමයි ආලෝකය ලබා ගැනීම, අමුද්‍රව්‍ය ඉවතට ගැනීම,
උණුසුම පාලනය කිරීම, ජලය ඉවත් කිරීම ආදී ගැටලු වලට ඔවුන් මුහුණ දුන්නා. මේ කාලේ ප්‍රධානම ඉන්ධනය වුණේ ගල් අඟුරු නිසා ගල් අඟුරු වලට විශාල ඉල්ලුමක් ඇතිවීම ගල් අඟුරු කර්මාන්තයේ දියුණුවට ප්‍රධාන හේතුවක් වුණා. ඒ අනුව මේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා ඔවුන් සිදු කළ නව සොයා ගැනීම අතර එකක් තමයි 1735 තෝමස් නිව්කොමන් විසින් වාෂ්පවලින් ක්‍රියා කරන ජලය ඉවත් කිරීම සහ වාෂ්‍ය කිරීමේ එන්ජිමක් සොයා ගැනීම. ඊළඟට 1736 ජේම්ස් වොට් තෝමස් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම කාර්යක්ෂම කොට කාර්යක්ෂම වාෂ්ප එන්ජිමක් නිපදවනවා. එමගින් ඉක්මනින් සහ පහසුවෙන් උණුසුම් පාලනය කිරීම සහ ජලය ඉවත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඊට අමතරව 1812 හම්ෆ්‍රි ඩේව් ආරක්ෂිත ලාම්පුව නිපදවීම හරහා පතල් තුළට ආලෝකය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව 1839 දී ජකඩ කේබල් ක්‍රමය සොයා ගැනීමත් සමග ආරක්ෂිතව ඉක්මනින් සහ පහසුවෙන් පතල් ලෙස ඇති ආද්‍රව්‍ය ඉවතට ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා.